ඉතින් මම අද කතා කරන්නේ මේ දිනවල අධික හිරු රශ්මිය නිසා අපේ සිරුර විජලනයට පත්වීමත් ඒ වෙනුවෙන් අපි ජලය පානය කරන්න ඕනි නිවැරදි විද්‍යාත්මක ක්‍රමය කුමක්ද කියන එකත් පිළිබඳව ඔබ දැනුවත් කරන්න. මොකද සෞඛ්‍යංශ වලින් නිරන්තරයෙන් ඔබ දැනුවත් කරනවා දිනකට වැඩිපුර ජලය පානය කරන්න කියලා. අතරම ආයුර්වේදයේදී මේ කාලය හැඳින්වෙන්නේ ආදාන කාලය ලෙසට. ඒට හේතුව තමයි සූර්යාගේ ප්‍රබලත්වය. ඒ නිසා සිරුරේ තියෙන ජල පදාර්ථය සමග ආයන වර්ග ඉවතට ඒමක් සිද්ධ වෙනවා. එතකොට සිරුරේ තියෙන අවයව ඒත් එක්කම සිරුරේ ජල පදාර්ථය අඩුවීම නිසා සිරුර විජලනයට පත් වෙනවා. එතකොට මේ කාලෙදී හරිම වෙහෙස මහන්සියක් ඔබට දැනෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා හොඳම විසඳුමක් විදිහට අපිට ජලය වැඩිය භාවිතා කරනවා වෙනුවට මේ වගේ ඕරල් රීහයිඩ්‍රේෂන් සොලියුෂන් එකක් නිවසේදීම සකස් කර ගැනීමෙන් ඔබට දැනෙන වෙහෙස මහන්සිය අවම කරගන්න මේ උදව් වෙනවා. ඉතින් මේකට මම භාවිතා කරේ කියුකම්බර්, ගර්කින් සහ රෝස් සෝල්ට් ඒත් එක්කම අවශ්‍ය පමණ අයිස් කියුබ්ස් සහ ජලය. ඉතින් මේ මගින් දෙහි මගින් විටමින් C සහ හයිඩ්‍රේෂන් එක සිද්ධ වෙනවා. කියුකම්බර් මගින් පොටෑසියම් අයන ප්‍රමාණය ජලයට ලැබෙනවා. ඒත් එක්කම රෝස් සෝල්ට් මගින් මැග්නීසියම්, ක්ලෝරයිඩ්, සෝඩියම් ඒත් එක්කම පොටෑසියම් වගේ අයන වර්ග ලැබෙන නිසා ඉලෙක්ට්‍රෝලයිට් බැලන්ස් වීමට මෙම ද්‍රාවණය ඉතාම වැදගත්. විජලනය ආරක්ෂා වීමට ඔබේ සිරුරේ අවයව ආරක්ෂා කර ගැනීමට ඒත් එක්කම ව්‍යාධිශමත්වය අඩුවෙන කාලයකදී රෝගවලින් බේරෙන්න අපේ ජලය ශරීරය සජලනය කරගන්න මෙම පානය ඉතාම වැදගත් වෙනවා කියලා. ඉතින් අදම මේ වගේ පානයක් සකස් කර ගැනීම ගොඩක් හොඳයි. හරිම රසකුත් තියෙනවා. ඇත්තටම බොන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා ඔබට හැමදාම මේ වියලි කාලයෙන් බේරෙන්න සිරුර ආරක්ෂා කරගන්න මේ වගේ පානයක් සකස් කරගන්න කියලා.